ෆෝන් එක අයින් කරන්න විදිහක් කියන්නලු. ෆෝන් එක අයින් කරන්න තියෙන හොඳම විදිහක් පුළුවන් උඩරිම අයියෙන් පොළවේ ගහන්න. ආයෙ ෆෝන් එක කියන එක නා මේ අයින් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැති වෙන්නම ගහන්න. හරි. ලේසි වැඩේ. බොහොම සරලයි. බොහොම සරලයි. හැබැයි මගේ අහන්න එපා සර් ඊට පස්සේ ආයෙ ෆෝන් එක ඒව අහන්න එපා. ගහලා ඉවරලා කල්පනා කරන්න ඊට පස්සේ ගන්න කොහොමද කියලා. ඒතකොට මතක් වෙයි එක්සෑම් එකේ තියෙන ඊට පස්සේ ගන්නවා කියලා. මේ එතකොට සර් ලයිව් එකට එන්නේ ඒක මන් දන්නේ නැහැ. හරි ඒක ඔය ඉතින් කල්පනා කරලා තමයි ගහන්න ඕනේ. දැන් මේ කියද්දි ගහලා ඉවර කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. සෝ ලයිව් එකට එන්න විදිහක් නැතු යනවා. හරි ෆෝන් එක අයින් කරන්න විදිහක් තියෙනවා. ෆෝන් එක ඕන වෙලාවෙ විතර පාවිච්චි කරන්න ළමයි. අපේ දැන් මම අදට වුණත් හරි කැම්පස් එකේ ඉන්න කාලේ මම අදට වුණත් ඕන වෙලාවට ෆෝන් එක පාවිච්චි කරන්න ඉතරට අයින් කරන්න. නොටිෆිකේෂන් ඕෆ් කරන්න. කෝල් එනවනේ ඒවා සයිලන්ට් කරලා තියන්න. ඒකෙන් ගොඩක් පාඩු වෙනවා. හැබැයි ඉතින් ඔයාලට මේ වෙලාවේ ඒක අපි කිරීම කරන්න වෙනවනේ. මේ වෙලාවේ අපි කිරීම කරන්න වෙනවා. දැන් ඔයා ජොබ් එකක් කරන කාලෙකදී එහෙම කරන්න බැරි වෙයි. මේ වෙලාවේ ඒක අපි කිරීම ගන්න ෆෝන් එක සයිලන්ට් කරලා තියන්න. ඊට පස්සේ නොටිෆිකේෂන් අයින් කරන්න. නොටිෆිකේෂන් ඕෆ් කරන්න. ඊට පස්සේ ෆෝන් එක ඔන්ලයින් පාවිච්චි කරන්න. TikTok බලුවට කමක් නැද්ද? Facebook ගියාට කමක් නැද්ද? YouTube. ඒවා අයින් කරන්න ඕනේ. ඇබ්බැහි වෙලා නම්. හැබැයි සමහර ළමයි මම දන්නවා හොද්ද ලකුණු ගන්න ළමයි ඉන්නවා මේ ඒවත් අර අවශ්‍ය වෙලාවට බලනවා. දැන් විනෝදා ඔළුවට වෙහෙසව ගලා TikTok එකක් දෙයක් බලලා එනවා හැබැයි. සමහර ළමයි එක බලන්න ගියාම පැය ගාණක් බලනවා. તો හොඳම වැඩේ අයින් කළම දාන එක. ඔයාට පාලනය කරන්න පුළුවන් අර කන්ට්‍රෝලින් එකක් තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම මතක තියාගන්න ඔයාට ඕන වෙලාවට ඒවා ෆෝන් එක පාවිච්චි කරන්න ඕනේ. ෆෝන් එක ඔයාට ඕන නැති. ඒ කියන්නේ ඔයාට හිතන හැම වෙලාවෙම ෆෝන් එක පාවිච්චි කරන්න බෑ. ඔයාට ඕන වෙලාවට විතර ආය පාවිච්චි කරන්න ඕනේ. ඔයාට හැම වෙලාවෙම ඕන වෙනවනම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් ඔය කරුමේ තමයි. ඔයාට පින තියෙන්න නැතුව පාඩම් කරන්න දෙන්න. ඒක ඔයා හිතන්න මේ හිතන වෙලාවට ඒක මට පින නැද්ද මේ වැඩේ කරන්න. අනිත් උන් හිතෙද්දි මට බැයිද මේ වෙලාවේ කරන්න. මේ හිතෙද්දි අයින් කරන්න. හරි මෙතන ලියන්න ටක් ගාලා තන්තු සෛල කියලා කඩේරක් දාලා ලියන්න තන්තු